මේ සවුන්ඩ් රෙකෝඩින් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ඊට කලින් අපිට අහලා තියෙනවා වෙක්ටර් ගැන ප්‍රශ්නයක්. ඒක බලමු. Explain the reason why vector files are more suitable than raster files to store image like institute logos, frequency range, resizing. මේකෙදි මේ vector files එකක් ගත්තාම vector file එකක් කියන්නේ ඒකේ quality drop වෙන්නේ නැහැ. හරිද? ඒක resize කරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. quality එක drop වෙන්නේ නැහැ. හැබැයි raster file එකක් අපි quality එක drop වෙනවා. ඒක අපිට දාන්න resolution එකට විතරයි ඒක set වෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි institute logos වගේ මේවා අපි vector file එකක් විදිහට save කරන්නේ. capacity එකත් වැඩි ඒකේ. storage size එක වැඩි, file size එක. ඊට පස්සේ මේ explain how you would use an interface option selecting from those labels A to F to remove the two silent position of begin and end of a song. මේක මොකද්ද කරන්නේ? select කරන්නේ කොහොමද? මේ ඔයගලන්ගේ software එකක් දීලා තියෙන්නේ. ඒකේ D කියන function එක. ඒ කියන්නේ අපි select කරන්න use කරන tool එක. හරි? D කියන function එක මේ තියෙන්නේ. මෙන්න මේ function එක අපි select කරන්න use කරන tool එක ඇදගෙන ගිහිල්ලා click කරන් ඇදන් යනවා අවසානයේ ඉඳන් මේ ආරම්භයේ ඉඳන් අවසානෙට. කියන අපිට select කරන්න ඕනේ තැන ඉඳන් ඉවර වෙන්න ඕනේ තැනට. ඊට පස්සේ write on the label of interface of option that you will use to play your modified file. සරලයි play කරන button එකම අපි use කරන්නේ. play කරන button එක මේක play button එක B එක. දැන් මේ වගේ එකක් ආවම ලියන්න ලේසි දැක. ඊට පස්සේ මේ what is the importance of timeline stage of Windows Movie Maker interface? Windows Movie Maker interface එකේදී timeline එකේ important එක මොකද්ද? අපිට තියෙන ෆයිල් ඔක්කොම ඒකට දාලා අපිට ඕනේ edit එක කරගන්න අපිට ඕනේ විදිහට ගැලපෙන විදිහට edit කරලා transition add කරලා animation add කරලා ඒ ටික කරගන්න අපිට පහසුකම් සපයන ස්ටේජ් එකක් වගේ එකක් තමයි මේ timeline එක. ඒතර අපිට duration එක ගන්න අපිට edit කරන ඒවා කරන්න අන්න ඒ ටික ඔක්කොටම මෙන්න මේ timeline එක අපිට වැදගත් වෙනවා. ඊට පස්සේ list 3 features that you could add to your video through the software. software එක හරහා ඔයාගේ වීඩියෝ එකට add කරන්න පුළුවන් features මොනවද? video editing software එකකින් ඕනම එකක් පුළුවන්, image එකක් පුළුවන්, text එකක් පුළුවන්, transition එකක් පුළුවන්, effect එකක් පුළුවන්, අනේ music file, audio file, video file, video clip ඕන එකක් අපිට add කරන්න පුළුවන්. හරි ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ඔයාලා ලියන්න ලේසි මං හිතන්නේ. කතා කරනකොටත් ලේසි නේ වගේ ප්‍රශ්නයක් ලියන්න මේ වගේ ලියන්න ලේසිම ප්‍රශ්න ටික ඔයා පේපර් එකේ හොයාගන්න.